වෙළඳපොලෙන් මිලදී ගන්න තියෙන කෘත්‍රිමව ඉදවපු කෙසෙල් කැනක් නැතිව අපි බලමුද ස්වභාවිකව. ඉස්සර අපි අපේ අප්පච්චිලා මේ පොළවේ වලක් කපලා හරි මහන්සි ඒ වැඩේ ওই විදිහට දුම් ගහනවා ඉදව ගන්න. හැබැයි දැන් ලේසිම ක්‍රමයක් අප්පච්චි හොයාගෙන තියෙනවා මේ විදිහට පොහොර බෑග් එකක් දාලා යටින් දුම් ගහනවා දවසට දෙපාරක් හෝ තුන් පාරක්. දවස් 3න් අපිට ඉදව ගන්න පුළුවන් පැහිච්ච කෙහෙල් කණක්. ඔය උඩින් වතුර මේ පොහොර උරේ තෙමනවා සැරින් සැරේට. එතකොට යටින් අප්පච්චි දුම් දානවා. ඔය දුම් ගහලා තියෙන්නේ. එතකොට මේ අපේ චූරු බබාලට හෝ අපිට හෝ ඒවා මේ කෘත්‍රිමව මේ පළතුරු ඉදවන ක්‍රමය වෙනුවට මේ විදිහට ස්වභාවික ක්‍රමත් පාවිච්චි කරන්න පුළුවන්. මේ එතකොට ශරීරයට අහිතකර නෑ. ඇත්තටම ඉතින් ඇයි අපි විස කන්නේ නේද? මේ විදිහට අපි සාමාන්‍යයෙන් උත්සව අවස්ථාවකදී වගේ තමයි ඉතින් ස්වභාවික ඉදවනට වඩා ඉදව ගන්න තමයි මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන් සරලම ක්‍රමයක්.